එක පොරක් කම්පැනි එක නිකන් MD කියලා වයසක පොරක් අවුරුදු 60ක විතර. මේ MD දවසක් කියනවා සෙක්‍රටරිට ඉන්නේ නිකන් අවුරුදු 35ක විතර කෙල්ලෙක්. අපි ලබන මාසේ පළවෙනි සතියේ අපි දෙන්න රට යනවා කියලා කියනවා. සෙක්‍රටරි ගෙදර ගිහලා හස්බන්ඩ්ට කියනවා "ඒයි මේ ලබන මාසේ පළවෙනි සතියේ මම බොස් එක්ක රට යනවා. ඊට ඔයාගේ වැඩ ටික තනියෙන් කරගන්න වෙයි" කියලා කියනවා. හස්බන්ඩ් කියනවා "අනේ කමන්නේ නැහැ ඩාලින්. ඉතින් ඔයා ගිහින් එන්න. ඔයාගේ සන්තෝෂෙනේ. ඔය ඔපචුනිටි එක මිස් කරගන්න එපා. මං ඉතින් කොහොම හරි මැනේජ් කරගන්න" කියලා කියනවා. කියලා ගෑණි නිදාගත්ත ගමන් අරුගේ හොර ගෑණිට කෝල් එකක් දානවා. මැසේජ් එකක් දානවා. අපේ ගෑණි ලබන මාසේ පළවෙනි සතියේ රට යනවා. අපි දෙන්න කොහේ හරි යන් කියලා. ඒ හොර ගෑණි ගෙවල් වලට ගිහලා ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා. එහෙම ගෙදරට ගිහිල්ලා ඉංග්‍රීසි උගන්වන ළමයි. ඒ ගෑණි මැසේජ් එකක් දානවා ඒ ළමයාට ලබන මාසේ පළවෙනි සතියේ අපිට පන්ති කරන්න වෙන්නේ නැහැ පුතා. මම පොඩි ගමනක් යනවා. පොඩි එකා 100ට මැසේජ් එකක් දානවා. 100 මට ලබන සතියේ පන්ති නෑ. මං එනවා 100 බලන්න කියලා. ඒ 100 තමයි MD. දැන් හුණුපුරා එනවනේ 100 බලන්න. MD අර කෙල්ලට කතා කරලා කියනවා අපිට ලබන සතිය යන්න වෙන්නේ නැහැ. මගේ මුණුපුරා එනවා කියලා තියෙනවා. කෙල්ල කියනවා හස්බන්ඩ් කියනවා අපි ලබන සතිය යන්න වෙන්නේ නැහැ. සර් කිව්වා ලබන සතිය ලබන මාසේ අපි ට්‍රිප් එක යන්නේ නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ. හස්බන්ඩ් හොර ගෑනිට මැසේජ් එකක් දානවා. වයිෆ් රට යන්නේ නැහැ. අපි දෙන්නට මේ ට්‍රිප් එක යන්න වෙන්නේ නැහැ කියලා. හොර ගෑනි ළමයාට මැසේජ් එකක් දානවා. පුතා මගේ ගමන කැන්සල් වුණා. ලබන මාසේ පන්ති තියනවා කියලා. ඌ 100ට මැසේජ් එකක් දානවා. මට 100 බලන්න එන්න වෙන්නේ නැහැ. ටීචර් නෝ කිව්වා. එයාද 100 ආවෝ කියලා. මේක ඉවර වෙන්නේ කොහෙන්ද කියලා මට